ඊළඟ කතා කරන්නේ ජලගෝලය කියන්නේ ජලගෝලය ගත්තාම ජලගෝලය කියලා සරලව හඳුන්වනවා. ජලගෝලය කියන්නේ පෘථිවිය මත විවිධ අයුරින් ව්‍යාප්ත පවතින සමස්ත ජල ස්කන්ධය කියන ජලගෝලීය පද්ධතිය කියලා. මේ ජලගෝලීය පද්ධතිය ජල ප්‍රමාණය ඝන කිලෝමීටර් මිලියන 1386 බව තමයි අනුමාන කරලා තියෙන්නේ. ඊට පස්සේ පෘථිවියේ ජල ව්‍යාප්තිය ගැන කතා කරලා පෘථිවියේ ජල ව්‍යාප්තිය ගැන කතා කරද්දී ප්‍රතිශත ගැන මතක තබා ගැනීම අත්‍යවශ්‍යයි. ඉතින් මතක තබා. පෘථිවියේ ජල ව්‍යාප්තිය ගැන කතා කරද්දී ජල ප්‍රතිශත ගැන මතක තබා ගැනීම වැදගත් වෙනවා. ඒකෙදි තියෙනවා කොටස් වශයෙන් ජලය කොටස් වශයෙන් මතක තබා ගැනීම අත්‍යවශ්‍යයි. ඒකෙදි මොනවද තියෙන්නේ? එකටම තියෙනවා සාගර ජලය. සාගර ජලයේ තියෙන 97.5 සාගර ජලයේ තියෙන 97.5 ඊට පස්සේ ගොඩබිම් ජලය එහෙම නැත්නම් මිරිදී ජලය. මිරිදී ජලයේ තියෙන 2.5 2.5 මිරිදී ජලය. ඊට පස්සේ මොනවද? ඊට පස්සේ තියෙනවා අයිස් තට්ටු හා ග්ලැසියර්. අයිස් තට්ටු හා ග්ලැසියර් ජලය. අයිස් හා ග්ලැසියර් ජලයේ තියෙන 79ක් 79 තියෙන අයිස් හා ග්ලැසියර් ජලය. ඊට පස්සේ භූගත ජලයේ තියෙනවා 120. භූගත ජලයේ තියෙන 120. භූගත ජලයේ 120යි. ඊට පස්සේ ප්‍රයෝජනට ගත හැකි මතු පිට ජලය. ප්‍රයෝජනයට ගත හැකි මතු පිට ජලය 100ට එකක් තියෙනවා. ප්‍රයෝජනයට ගත හැකි මතු පිට ජලය 100ට එකක් තියෙනවා. ඊට පස්සේ ගත්තාම විල් ජලය. අයි තියෙනවා විල් ජලය. විල් ජලය කියන්නේ විල් ජලයේ තියෙන 152ක්. විල් ජලයේ තියෙන කීයද? විල් ජලයේ තියෙන 152. විල් ජලයේ 152යි. ඊට පස්සේ පාංශු ජලය. පාංශු ජලය කියන්නේ පාංශු ජලය තියෙන 138ක්. පාංශු ජලය කියන්නේ පොළු පස් වල තියෙන ජලය. පාංශු ජලය තියෙන 138ක්. ඊළඟ තියෙනවා ගංගා ජලය. ගංගා ජලය කියන්නේ ගංගා ජලය ගත්තොත් ගංගා ජලය තියෙන 101ක්. ගංගා ජලය තියෙන 101ක්. ඊට පස්සේ ජල වාෂ්ප ගැන ගත්තාම ජල වාෂ්ප තියෙනවා 108ක් සහ ජීවි දේහ තුළ පවතින ජලය තියෙනවා 101ක්. ජීවි සුරල තුළක ජලය 101ක්. ඒක තමයි ජලගෝලීය ජල ව්‍යාප්තිය ගැන කතා කරලා දැනගන්න තියෙන. ජලගෝලීය ජල ව්‍යාප්තිය ගත්තොත් ඒක කොහොමද තියෙන්නේ? ජලගෝලීය කියලා සරලව හඳුන්වන්නේ පෘථිවිය මත විවිධ අයුරින් ව්‍යාප්තව පවතින සමස්ත ජල ස්කන්ධයට කියනවා ජලගෝලීය කියලා. ජලගෝලීය කියන්නේ පෘථිවිය මත විවිධ අයුරින් ව්‍යාප්තව පවතින සමස්ත ජල ස්කන්ධයට කියනවා ජලගෝලීය කියලා. ජලගෝලීය ජල ප්‍රමාණය ඝන කිලෝමීටර මිලියන 1386ක් ගණන් කරලා තියෙනවා. ඊට අමතරව පෘථිවි ජල ව්‍යාප්තිය. පෘථිවි ජල ව්‍යාප්තිය ගැන කතා කරද්දී තියෙන්නේ සාගර ජලය තියෙන 97.5, මිරිදී ජලය තියෙන 2.5, ඊට පස්සේ අයිස් තට්ටු හා ග්ලැසියර් ජලය තියෙන 79ක්, භූගත ජලය තියෙන 120ක්, ප්‍රයෝජනගත හැකි මතු පිට ජලය තියෙන 101ක්, විල් ජලය තියෙන 152ක්, පාංශු ජලය 38ක්, ගංගා ජලය 101යි, ජල වාෂ්ප 108ක්, ජීවි සියලු තුලති ජලය තියෙන 101ක්. ওই විදිහට තමයි ජල ව්‍යාප්තියේ ජල ප්‍රතිශත ප්‍රමාණය දැක්කෙන්නේ. ඊට පස්සේ ජලයේ ඇති වැදගත්කම. ජලයේ වැදගත්කම් රාශියක් තියෙනවා. ආන්ද ජලයේ වැදගත්කම. ජලය සාමාන්‍ය මිනිසුන්ගේ අත්‍යවශ්‍ය දෙයක්. ජලය නැතුව මිනිසුන්ට ජීවත් වෙන්න බෑ. ජලයේ වැදගත්කම. ජලයේ වැදගත්කම ගත්තාම ජලයේ වැදගත්කම් කිහිපයක්. එකක් තමයි මොකද්ද? ජීවය පවත්වා ගැනීම. තමයි ජීවය පවත්වාගෙන යාම. අනිත් එක තමයි විදුලි බලයෙන් නිපදවීම. විදුලි බලයෙන් නිපදවීම. අනිත් එක තමයි කර්මාන්ත ශාලා ක්‍රියා කරවීමට. අනිත් එක තමයි ප්‍රවාහන ශ්‍රේෂ්ඨයට. ප්‍රවාහන ශ්‍රේෂ්ඨයට. තමයි විනෝදාත්මක කටයුතු සඳහා. ආදී වශයෙන් ජලයේ වැදගත්කම පෙන්වනවා. ජීවය පවත්වා ගැනීමේදී පානීය අවශ්‍යතා, සමීපාරක්ෂක අවස්ථා, ඒ සඳහා
ජීව පවත්වාගෙන ජලය වැදගත් වෙනවා. විදුලි බලයෙන් ජල විදුලි බල නිෂ්පාදනය කිරීමට බලාගාර ක්‍රියාක්‍රම තමයි. කර්මාන්ත ශාලාව ජලය අත්‍යවශ්‍ය වෙන කර්මාන්ත ශාලා තමයි ඒවා. විශේෂයෙන් කඩදාසි කර්මාන්ත, අයිස් කර්මාන්ත ඒවා ගන්න පුළුවන්. ඊට ප්‍රවාහන ක්ෂේත්‍රය ගත්තොත් සංචාර කර්මාන්තයේ ප්‍රවාහන ක්ෂේත්‍රයෙන් ආදායමක් උපයා ගන්න පුළුවන්. ඊට පස්සේ නෞකා ප්‍රවාහනය කිරීමට මගී භාණ්ඩ ඒ ප්‍රවාහනය කිරීම වැදගත් වෙනවා. විනෝදාත්මක කටයුතු ජලය ආශ්‍රිත ක්‍රීඩා තියෙනවා. ලෙෂර් වලට ඒ වගේ ජලයේ වැදගත්කම පෙන්වා දෙන්න පුළුවන්. ඒක තමයි ජලයේ මිනිසාට වැදගත් වෙන ආකාර කියවනවාද ජීවය පවත්වාගෙන යාමට, විදුලි බල නිපදවීමට, කර්මාන්ත ශාලා ක්‍රියා කිරීමට, ප්‍රවාහන ක්ෂේත්‍රයට විනෝදාත්මක කටයුතු සඳහා අත්‍යවශ්‍ය වෙනවා ජලය. ඊට පස්සේ ජලයේ තියෙන තව සුවිශේෂී ලක්ෂණයක් තමයි ජල චක්‍රය කියන එක. ජල චක්‍රය කියන එක අත්‍යවශ්‍යයක් කතා කරන්නේ. ජල චක්‍රයේ ක්‍රියාකාරීත්වය මතක තබා ගැනීම අත්‍යවශ්‍යයි. ජල චක්‍රය. ජල චක්‍රය. ජල චක්‍රය තියකොත් ජල චක්‍රය ගත්තොත් එහෙම තමයි ජල චක්‍රය. මේ සූර්යයා ශාක තියෙන කාක්කුත් යනවා. මලාකුළු සූර්යයා ශාක තියෙන. ඊට පස්සේ පහලින් ගත්තොත් මෙතන තියෙන ජලය මෙන්න තියෙනවා ජල චක්‍රය. ජල චක්‍රය කියන්නේ මොකක්ද? ජල චක්‍රය කියලා කියන්නේ ජල ගෝලය තුල ද්‍රව ඝන තත්ත්වයෙන් තමයි ද්‍රව ඝන හා වායු තත්ත්වයෙන් තමයි මේ ජලය පැවතෙන්නේ. මේ ජලයේ තියෙන කොහොම ජල ගෝලය තුල ද්‍රව ඝන වායු තත්ත්වය. එතකොට පවතින. එතකොට මේ ජලය චක්‍රීය සංසරණය වීමේ ක්‍රියාව. කියන්නේ ජල ගෝලයේ තියෙන ජලය චක්‍රීයව සංසරණය වීමේ ක්‍රියාවලිය තමයි ජල ගෝලීය විදිහට සරලව හඳුන්වන්නේ. ජල ගෝලීය කියන්නේ මොකක්ද? ජල චක්‍රීය සරලව හඳුන්වන්නේ. ජල චක්‍රය කියන්නේ ජල චක්‍රය කියන්නේ ජල ගෝලය තුල ඝන ද්‍රව වායු ස්වරූපයෙන් පවතින මෙම ජලය චක්‍රීයව සංසරණය වීමේ ක්‍රියාවලිය. ජල ගෝලය තුල ඝන ද්‍රව වායු ස්වභාවයෙන් පවතින මේ ජලය චක්‍රීයව සංසරණය වීමේ ක්‍රියාවලිය තමයි ජල චක්‍රය ලෙස සරලව හඳුන්වන්නේ. එතකොට ජල චක්‍රයේ ක්‍රියාවලිය රූප සටහනකින් ගත්තොත් මුලින්ම සිද්ධ වෙන්නේ මේ සාගරය තියෙනවා. ඉතින් සාගරය තුල තියෙන ජලය. සාගරය තුල තියෙන ජලය සූර්යයා මගින් සාගරය තුල තියෙන ජලය සාගරයේ මත තියෙන ජලය සූර්යයා මගින් වාෂ්පීකරණය කිරීම සිද්ධ වෙනවා. ඊට අමතරව ශාක මත ඇති ජලය සූර්යයා මගින් උත්සේදනය කිරීම සිද්ධ වෙනවා. සාගරයෙන් සිද්ධ වෙන්නේ වාෂ්පීකරණය, ශාක වලින් සිද්ධ වෙන්නේ උත්සේදනය. සූර්යයා මගින් තමයි දෙකම කරන්නේ. සාගරයේ මුලින්ම සාගරයේ මත තියෙන ජලය සූර්යයා මගින් වාෂ්පීකරණය කිරීම සහ ශාක වල තියෙන ජලය සූර්යයා මගින් උත්සේදනය කරලා ඝන කැටි වලාකුළු සකස් කරනවා. මේ ඝන කැටි වලාකුළු රාශියක් එකතු වෙලා තනි ලොකු ඒ කියන්නේ අති විශාල වර්ෂා සහිත ඝන කැටි වලාකුළු නිර්මාණය කරනවා. ඒ ඝන කැටි වලාකුළු ටික මොහොතකට පස්සේ වර්ෂාව ලෙස පහළට පත් පොළොවට පත් වීම සිද්ධ වෙනවා. ඒකෙදි පොළොවට පතිතු ජලය මේ පොළොවට පත් වීම සිද්ධ වෙනවා. පොළොවට පතිතු ඇතැම් ජලය පොළොව මත ගලා යාම සිද්ධ වෙනවා. පොළොව මත ගලා යාම සිද්ධ වෙන සමහර ජලය පොළොව අභ්‍යන්තරයේ පවතිනවා. ඒ කියන්නේ පොළොව මත පවතින කුඩා කුහර ඔස්සේ පොළොව තුලට කිඳා බැසීම සිද්ධ වෙනවා. පොළොව තුල පවතින කුඩා කුහර ඔස්සේ පොළොව තුලට කිඳා බැසීම සිද්ධ වෙනවා. ඒකට කියනවා කාන්දු වීම කියලා. මේකට කියන්නේ මොකක්ද? මේකට කියනවා කාන්දු වීම. පොළොව අභ්‍යන්තරයේ කිඳා බැසීම කියනවා කාන්දු වීම.
පොළොව මත පිට ගලා යාමට කියනවා අපදාවය කියලා. මේ පොළොව මත පිට ගලා කියලා නැවත වරක් සාගරයටම ජලය එකතු වෙනවා. මේ ක්‍රියාවලිය අඛණ්ඩව සාගරයට වෙන සාගරයට එකතු වෙන පස්සේ නැවත ආයෙවර මේ සූර්යාලෝකයේ සූර්යාමගින් නැවත ආයෙවර වාෂ්පීකරණය කිරීම සිද්ධ වෙනවා. ශාක අවශෝෂණය කරගත්ත ජලය නැවත සූර්යයා විසින් උත්සේදනය කිරීම සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය අඛණ්ඩව සහ චක්‍රීයව සිද්ධ වෙන එකට කියනවා ජල චක්‍රය කියලා. ජල චක්‍රය කියන්නේ මොකද? ජල චක්‍රය කියලා සරලව හඳුන්වනවා. ජල ගෝලය තුල ඝන ද්‍රව වායු ස්වරූපයෙන් පවතින මේ ජලය සක්‍රීය ලෙස සංසරණ වීමේ ක්‍රියාව තමයි ජල චක්‍රය කියලා සරලව හඳුන්වන්නේ. එතකොට ජල චක්‍රය කියන්නේ සරලව සඳහන් කරනවා නම් සාගරයේ මත සහ ශාකවල පවතින ජලය වාෂ්පීකරණය සහ උත්සේදන ක්‍රියාවලිය හා සූර්යයා විසින් අවශෝෂණය කර ගන්නවා. ඒතර ඒක වායු ගෝලයට එකතු වෙන්නේ වායු ගෝලයේ දේව ඝන කෙටි වලාකුළු ලෙස නිර්මාණය කරලා නැවත වර්ෂණ ක්‍රියාවලිය මගින් පොළොවට පත් වීම සිද්ධ කරනවා. එහිදී පොළොවට පත් වූ ජලයෙන් යම් ප්‍රමාණයක් පොළොව අභ්‍යන්තරයට කාන්දු වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ පොළොව අභ්‍යන්තරයේ පොළොව මත පවතින කුහර ඔස්සේ පොළොව අභ්‍යන්තරයට කාන්දු වීම සිද්ධ වෙනවා. තවත් කොටසක් පොළොව මත ගලා යන කියන්නේ අපදාවේ සිද්ධ වෙනවා. එසේ ගලා ගිය කොටසෙන් තවත් කොටසක් සාගර, මුහුදු, ගංගා, ඇලදොල වලට එකතු වීම සිද්ධ වෙනවා. මේ ක්‍රියාවල අඛණ්ඩව චක්‍රීයව සිදුවීමෙන් ජලගෝලය කියන එක නිර්මාණය වීම පෙන්වා දෙන්න පුළුවන්. ඕක තමයි ජලගෝලය කියන්නේ. ඒතකොට ජලගෝලයේ ජලයේ පවතින ආකාර කීප දෙනෙක් ගන්නකොට වායු ඒ විදිහට ජලය පවතින්න පුළුවන්. ඒතකොට ජල චක්‍රයේ ප්‍රධාන අවස්ථා කිහිපයක් හඳුනා ගන්න. ජල චක්‍රයේ ප්‍රධාන අවස්ථා කිහිපයක් තියෙනවා. ජල චක්‍රයේ පවතින අවස්ථා ජල චක්‍රයේ ප්‍රධාන අවස්ථා 7ක් තියෙනවා. ජල චක්‍රයේ අවස්ථා 7ක් තියෙනවා. එකක් තමයි වර්ෂණය. වර්ෂණය කියන්නේ වර්ෂාපතන ක්‍රියාවලිය. එකක් තමයි වර්ෂණය. දෙවෙනි එක අපදාවය. තුන්වෙනි එක ඝනීභවනය. ඝනීභවනය. ඊට පස්සේ තියෙනවා හතරවෙනි එක වාෂ්පීකරණය. පස්වෙනි එක උත්ස්වේදනය. හයවෙනි එක ගබඩා වීම. හත්වෙනි එක කාන්දු වීම. ඔය හත තමයි ජල චක්‍රයේ පවතින ප්‍රධාන අවස්ථා. ජල චක්‍රයේ පවතින ප්‍රධාන අවස්ථා හත මොකක්ද? එකක් තමයි වර්ෂණය, අපදාවය, ඝනීභවනය, වාෂ්පීකරණය, උත්සේදනය, ගබඩා වීම, කාන්දු වීම. වර්ෂණය කියන්නේ මොකද? වර්ෂණය කියන්නේ ඝන කැටි වලාකුළු වල පවතින ජල වාෂ්ප නැත්නම් ජල අංශු ජල බිඳි ලෙස පොළොවට පතත වීම තමයි වර්ෂණය මගින් සිදු වෙන්නේ. වර්ෂණය කියන්නේ ඝන කැටි වලාකුළු වල පවතින ජල අංශු ජල බිඳි නැත්නම් ජල බිඳු ලෙස පොළොවට පතත වීම තමයි වර්ෂණය කියලා කියන්නේ. අපදාවය කියලා කියන්නේ වර්ෂණ ක්‍රියාවලියෙන් පත් වුණු ජලය පොළොව මත පිට ගලාගෙන යාම අපදාවය කියනවා. අපදාවය කියන්නේ මොකද්ද? අපදාවය කියන්නේ වර්ෂණයෙන් වැටුණු ජලය පොළොව මත පිට ගලාගෙන යාම තමයි අපදාවය කියලා කියන්නේ. පොළොව මත පිට ගලා යාම අපදාවය. ඝනීභවනය කියන්නේ ඝනීභවනය කියලා කියන්නේ සාගර, ගංගා, ඇලදොල, විල් සහ ශාකවල පවතින ජලය වාෂ්පීකරණය මගින් ඝන කෙටි වලාකුළු බව නිර්මාණය කරන ඝනීභවනය වීම තමයි ඝනීභවනය කියලා කියන්නේ. ඝන වීම තමයි ඝනීභවනය කියන්නේ වාෂ්පීකරණය සහ උත්සේදනය මගින් අවශෝෂණය කරගත් ජලය ඝන කෙටි වලාකුළු බව නිර්මාණය කිරීම තමයි ඝනීභවනය කියලා කියන්නේ. වාෂ්පීකරණය කියලා කියන්නේ සාගර, ගංගා, ඇලදොල, මුහුදු, විල් ආදීන් ජලය සූර්යයා මගින් අවශෝෂණය කිරීම තමයි ඝනීභවනය කියලා කියන්නේ. උත්සේදනය කියන්නේ ශාක වලින් ජලය අවශෝෂණය කර ගැනීම සහ ගබඩා වීම කියන්නේ ගංගා, ඇලදොල, විල් ජලය ගංගා, ඇලදොල, විල් මුහුදු සහ ශාක වල ජලය ගබඩා කර තැන්පත් කර තබා ගැනීම. කාන්දු වීම කියලා කියන්නේ වර්ෂණ ක්‍රියාවලින් ලැබුණු ජලය පොළොව මතු පිට පවතින කුහර ඔස්සේ පොළොව අභ්‍යන්තරයට කාන්දු වීම තමයි. පොළොව අභ්‍යන්තරයට ගා ගැසීම තමයි කාන්දු වීම විදියට හඳුන්වා දෙන්නේ. ඒවා තමයි ජල චක්‍රයේ පවතින ප්‍රධාන අවස්ථා. ජල චක්‍රයේ පවතින අවස්ථා මොනවාද? වර්ෂණය, අපදාවය, ඝනීභවනය, ඊට පස්සේ වාෂ්පීකරණය, උත්සේදනය, ගබඩා වීම, කාන්දු වීම කියන එක පෙන්වා දෙන්න පුළුවන්. ඊට පස්සේ ජලගෝලයට වන හානි. ජලගෝලය ගැන කතා කරලා තවත් විශේෂ මාතෘකාවක් තමයි ජලගෝලයට සිදුවන හානි. ජලගෝලයට සිදුවන හානි ගැන කතා කරද්දී බොහෝමයක් හානි සිදු වෙන්නේ මිනිසුන් අතර. ජලගෝලය ගැන කතා කරද්දී ජලගෝලයට වන හානි. ජලගෝලයට වන හානි ගැන කතා කරද්දී බොහෝමයක් හානි සිදු වෙන්නේ මිනිසුන් අතර. මොනවාද? එකක් තමයි කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය බැහැර කිරීම. කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය බැහැර කිරීම එකක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. තව එකක් මොනවාද? තව එකක් තමයි සත්වයන් සහ වාහන ගලායන ජලයෙන් පිරිසිදු කිරීම.
ඒක තව එකක් ඉදිරිය එන්න පුළුවන්. ඊට පස්සේ කෘමිනාශක හා වල්නාශක භාවිතයේදී ජලයට එකතු වීම. අනිත් එක තමයි ජලය අවිධිමත් ලෙස භාවිතය. ඒ කියන්නේ ජලය අරගීමක් වෙනතු අවිධිමත් භාවිතය. ජලය අවිධිමත් භාවිතයෙන් ජලයට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ තවත් වෙන හානිය තමයි කනිජ කැණීම. කනිජ කැණීමේදී භූගත ජල ස්තරවලට හානි වීම. ජලගෝලය ගත්තාම ජලගෝලයට වන ජලගෝලය කියලා කියන්නේ පෘථිවිය මත විවිධ ව්‍යාප්තව පවතින සමස්ත ජල ස්කන්ධය තමයි ජලගෝලය කියලා කියන්නේ. එතකොට ජලගෝලය ගැන කතා කරලා ජලගෝලයේ වන හානි ගැන කතා කිරීම අත්‍යවශ්‍යයි. ජලගෝලයට වන හානි ප්‍රධාන වශයෙන් මිනිසා විසින් තමයි සිද්ධ වෙන්නේ. එකක් තමයි කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය බැහැර කිරීම. ඉන්දියාව වගේ රටවල් වල මහා පරිමාණයේ කර්මාන්ත ශාලා තියෙන කර්මාන්ත ශාලාවල පිට කරන අපද්‍රව්‍ය කියන්නේ බැරල් ලෝහ, අපද්‍රව්‍ය ජලය, අපද්‍රව්‍ය සහිත ජලය බැහැර කරන්නේ ගංගාවල. උදාහරණ තමයි ගංගා නදිය ආශ්‍රිත තියෙන කර්මාන්ත ශාලාවල බොහෝමයක් බැරල් ලෝහ සහිත ජල ද්‍රව්‍ය ගංගා නදියට තමයි බැහැර කරන්නේ. ඒක. ඊට පස්සේ තව එකක් තමයි සත්‍යයන් හා වාහන ගලායන ජලය කියන්නේ ගංගා ඇලදොල ආශ්‍රිතයෙන් පිරිසිදු කිරීම සිද්ධ කිරීම නිසා මේ ජලගෝලයේ වෙන තවත් හරියට මේක ගත්තම සත්‍යයන්ගේ මලපා ජලයට එකතු වීම සිද්ධ වෙන. ඊට පස්සේ සත්‍යයේ තියෙන තවත් බැක්ටීරියා ශුද්ධජීවී මේ ජලයට එකතු වීමෙන් ජලය ගලායන ජල අපවිත්‍ර වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ වාහන ගලායන ජලයෙන් පිරිසිදු කරොත් වාහන වල පවතින ඔයිල්, ඊට පස්සේ විවිධ කෙමිකල්, ඊට පස්සේ ඒ වගේ අපද්‍රව්‍ය ගලායන ජලයට එකතු වෙනවා. මේකදී ගලායන ජලය කියලා අදහස් කරන්නේ ගංගා ඇලදොල වගේ දේවල්. ඒක ජලය පිරිසිදු නිසා මේ සත්‍යයන් හා වාහන ගලායන ජලයෙන් පිරිසිදු කරොත් ඒවා ජලය අපිරිසිදු වීම සිද්ධ වෙනවා. ජලය භාවිතයට ගන්න හම්බෙන්නේ නැහැ. තව එකක් තමයි අනුරාධපුර පොළොන්නරු පැත්තේ තියෙන විශේෂ දෙයක් තමයි කෘමිනාශක හා වල්නාශක භාවිතයෙන් ජලයට භාවිත නිසා ජලයට හානි සිදු වෙනවා. මේක දෙක ගත්තොත් කෘමිනාශක, ඒ කියන්නේ කෘමි භාවිතා කරපු කෘමිනාශක සහ භාවිතා කරන කෘමිනාශක සහ වල්නාශක ඉසීමේදී, ඒ කියන්නේ පොහොර වශයෙන් ඉසීමේදී ජලයට එකතු වෙන්න පුළුවන්. ජලයට එකතු වෙද්දී මේ කෘමිනාශක වල්නාශක ඊට පස්සේ ඒ පැතිවල මිනිස්සුන්ගේ වදකොඩුව අමාරු වෙනවා. ඊපස්සේ සත්තු මිය යාම, සතුන් වඳ වීම සිද්ධ වෙන ඒ වගේ ගොඩාක් හානි ඒ අනුරාධපුරේ පොළොන්නරු ඒ පැත්තේ මිනිස්සුන්ගේ තියෙන එක තමයි කෘමිනාශක හා වල්නාශක භාවිතයෙන් ජලය අපිරිසිදු වීම කියන එක. ඊට පස්සේ අනිත් තමයි ජලය අවිධිමත් ලෙස භාවිතය. කියන්නේ ජලය කිසිම පිරිමැස්මක් නැතිව පමණට වඩා දිනකට භාවිතා කරනවා නම් ඒ වගේ හේතු නිසා ජලයට හානි සිද්ධ වෙන එක ජලය අවිධිමත් භාවිතය විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඊට පස්සේ ಖನಿಜ කැණීමේදී භූගත ජල ස්තර වලට හානි සිදු වෙනවා. විශේෂයෙන් දියමන්ති, මැණික්, මිනරල් වගේ ಖනිජ කැණීමේදී මේ භූගත ජල ස්තර වලට හානි සිද්ධ වෙනවා. එතකොට ඒ භූගත ජල මට්ටම් වැසී යාම, එහෙම නැත්නම් භූගත ජල මට්ටම් ක්ෂය වීම සිද්ධ වෙනවා. ඒක අනාගතයේ පවතින ජල ප්‍රමාණයට ප්‍රධාන ගැටලුව. ඒ කියන්නේ අනාගතයේ පවතින ජල ප්‍රමාණය හිඟවීමට ප්‍රධාන ගැටලුවක් වෙනවා මේ භූගත ජල මට්ටම් අවම වෙනවා. නැත්නම් භූගත ජල මට්ටම් වලට හානි වෙනවා. ඒක තමයි ජලගෝලයේ සිදුවන හානි තමයි කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා ජලය අපවිත්‍ර වීම, සත්‍යයන් හා වාහන ගලායන ජලයෙන් පිරිසිදු කිරීම නිසා ජලය අපවිත්‍ර වීම, කෘමිනාශක හා වල්නාශක භාවිතයෙන් ජලයට එකතු වීම නිසා ජලය අපවිත්‍ර වීම, ජල අවිධිමත් භාවිතය නිසා ජලයට සිදුවන හානිය සහ ಖನಿಜ කැණීමේදී භූගත ජල මට්ටම් වල සිදුවන හානිය නිසා ජල ප්‍රමාණය අවම වීම කියන පෙන්වා දෙන්න පුළුවන්. ඊට අමතරව ජලයට සිදුවන හානිය අවම කිරීම සඳහා ජල සංරක්ෂණය අත්‍යවශ්‍යයි. ජලයට සිදුවන හානිය අවම කරන්න ජල සංරක්ෂණය අත්‍යවශ්‍ය දෙයක් බව මතකයි. එතකොට ජල සංරක්ෂණ සඳහා ගත හැකි ක්‍රියාමාර්ගත් එන්න කතා කරන ජලගෝලයේදී ජලයට සිදුවන හානිය අවම කිරීම සඳහා ජල සංරක්ෂණය අත්‍යවශ්‍යයි. ජල සංරක්ෂණය කියන්නේ මොකක්ද? ජල සංරක්ෂණය කියලා කියන්නේ පවතිනා වූ ජල මූලාශ්‍ර කාර්යාත්මකව පවතිනා වූ ජල මූලාශ්‍ර කාර්යාත්මකව හා පළදායීව භාවිතා කරමින් අනාගත පරම්පරාව සඳහාද එම ජල මූලාශ්‍ර ඉතිරි කිරීම නැත්නම් එම ජල මූලාශ්‍ර පවත්වාගෙන යාම තමයි ජල සංරක්ෂණය. ජල සංරක්ෂණය කියන්නේ මොකක්ද? ජල සංරක්ෂණය කියලා කියන්නේ පවතිනා වූ ජල මූලාශ්‍ර නිසි පරිදි පරිහරණය කරමින් අනාගත පරම්පරාව උදෙසාද
දෙසාද එම ජල සම්පත් පවත්වාගෙන යාම. යාම ජල සංරක්ෂණය කියලා කියන්නේ. ජල සංරක්ෂණය මතින් ජලයට සිදුවන හානි සම්පූර්ණයෙන් වළක්වා ගන්න බැරි විදිහට අවම කර ගැනීමේ හැකියාව පවතින ජල සංරක්ෂණය හරහා. ඒ මෑත කාලීන ජල සංරක්ෂණය සඳහා රජය ගෙනලා තියෙන ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා. මොනවාද? එකක් තමයි වැසි ජල ටැංකි භාවිතය. වැසි ජල ටැංකි භාවිතය පෙන්වා දෙන්න. වැසි ජල ටැංකි භාවිතයේදී ඒ කියන්නේ වර්ෂාව මගින් එකතු වුණු ජලය පොළොවට පතිත වෙන්නේ නැතුව ටැංකි සකස් කරලා ටැංකි වල තමයි කෙලින්ම ජලය වැටෙන්නේ. ඒක ටැංකි භාවිතය කරන්න පුළුවන් නියම් කාලවල. දෙවෙනි එක තමයි ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම. දෙවෙනි එක තමයි ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම. ජල සංරක්ෂණයේ වැදගත්ම කරුණ තමයි මේ ජලය පෝෂණය වෙලා තියෙන ප්‍රදේශ කියන්නේ ගංගා නිම්නාශ්‍රිත ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. ඊට පස්සේ තුන්වෙනි සාධකය තමයි ජලය අර පිරිමැස්මෙන් භාවිතය. ජලය අර පිරිමැස්මෙන් භාවිතය කියන එක පෙන්වා දෙන්න පුළුවන් තවත් සාධකයක. පළවෙනි එක තමයි වැසි ජල ටැංකි භාවිතය. දෙවෙනි තමයි ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම. තුන්වෙනි තමයි ජලය අර පිරිමැස්මෙන් භාවිතයට අර ගැනීම. ඒ තුන තමයි ජල සංරක්ෂණ කියන්නේ. ඒක තමයි තව කීපයක් තියෙනවා. නව ජලාශ දිකිරීම. මොරගහකම් ජලාශය. නව ජලාශ දිකිරීම. උදාහරණයක් මොකද මේකට? නව ජලාශ දිකිරීම උදාහරණ තමයි මොරගහකම් ජලාශය. සහ තවත් ග්‍රාමීය ජලාශ කීපයක් ඉදි කරන ඒ වගේ දේවල් ගන්න පුළුවන්. තවත් සාධකයක් පස්වෙනි සාධකයක් ගන්න පුළුවන්. ජල සංරක්ෂණයේ වැදගත්කම මිනිසුන්ට කියනවා. ජල සංරක්ෂණයේ වැදගත්කම. ජල සංරක්ෂණයේ වැදගත්කම මිනිසුන්ට කියා දීම. ජල සංරක්ෂණය කියලා සරලව හඳුන්වන්නේ මොකද්ද? ජල සංරක්ෂණය කියලා සරලව හඳුන්වන්නේ දැනට පවතිනා වූ ජල මූලාශ්‍ර නිසි පරිදි පරිහරණය කරමින් අනාගත පරම්පරාව උදෙසා එම ජල මූලාශ්‍ර ඒ අයුරින්ම පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය කියනවා ජල සංරක්ෂණය කියලා. ඒතර ජල සංරක්ෂණය සඳහා වර්තමාන රජය විසින් ගෙන ඇති පියවර කීපයක් තියෙනවා. එකක් තමයි වැසි ජල ටැංකි භාවිතය. මේකෙදි වර්ෂා කාලවලදී ලැබෙන ජලය පොළොවට දෙන්නේ නැතුව වැසි ටැංකි භාවිත කරලා ටැංකි දෙක උදේ ගන්න. ඒතර වර්ෂා නැති කාලේ කියන්නේ නියම් කාලවලදී එම ටැංකියේ තියෙන ජලය භාවිත කරගෙන ඉන්න. දෙවෙනි එක තමයි ජල පෝෂක ප්‍රදේශ. කියන්නේ ජලයෙන් පෝෂණය වෙන ගංගා නිම්නාශ්‍රිත ප්‍රදේශ මහවැලි ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍යයි. ඊට පස්සේ තුන්වෙනි සාධකය තමයි ජලය අර පිරිමැස්මෙන් භාවිත. කියන්නේ ජලය පමණට වඩා භාවිත කිරීම අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය භාවිත කිරීම වගේ දේවල් ඒකේ කරන්න පුළුවන්. ඊට පස්සේ නව ජලාශ දිකිරීම. උදාහරණ තමයි මොරගහකම් ජලාශය ග්‍රාමීය වැව් බිල් වගේ දේවල් හදන්න හදුවොත් මේ නව ජලාශ දිකිරීම පෙන්වා දෙන්නේ. ඊට පස්සේ ජල සංරක්ෂණය පිළිබඳව මිනිසුන්ට දැනන ජල සංරක්ෂණය වැදගත්කම් ගැන මිනිසුන්ට කියා දෙන වගේ දේවල් තමයි ජල සංරක්ෂණය සඳහා රජය ගත්ත වර්තමාන පියවර. ඒවා තමයි ජල ගෝලයේදී කතා කරන් තියෙන්නේ. ඊට පස්සේ කියන අවසාන ගෝලය. අවසාන උපපදිත තමයි ජෛව ගෝලය. අවසාන පද්ධතිය මොකද? ජෛව ගෝලය. ජෛව ගෝලය තමයි අවසාන පද්ධතිය. ජෛව ගෝලය කියන එක ගත්තාම ජෛව ගෝලය කියන එක ගත්තාම සාමාන්‍යයෙන් ජෛව ගෝලය කියන්නේ ජල ගෝලය, වායු ගෝලය සහ ශිලා ගෝලය යන පද්ධති තුනීම එකතුවක් විදිහට ජෛව ගෝලය කියන එක පෙන්වනවා. ජෛව ගෝලය කියන එක සරලව හැඳින්වුවොත් ජල ගෝලය, වායු ගෝලය සහ ශිලා ගෝලය කියන පද්ධති තුනීම උපපද්ධතිය කියන්නේ සමස්ත පද්ධතිය ලෙස මේ ජෛව ගෝලය කියන එක පෙන්වා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකෙදි ජල ගෝලයේ, වායු ගෝලයේ, ශිලා ගෝලයේ අන්තර් ක්‍රියාකාරීත්වය තමයි මේ ජෛව ගෝලය කියන එක හඳා පවතිනවා. ජෛව ගෝලය කියන්නේ ජල ගෝලය, ශිලා ගෝලය, වායු ගෝලයන්ගේ සමස්තය පද්ධතියක් ලෙස ජෛව ගෝලය හැඳින්විය හැකියි.
එතකොට මේ ජෛව ගෝලය ගත්තාම ජෛව ගෝලීය ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රධාන සාධක දෙකක් බලපාන. ඒ තමයි ජෛව සාධක සහ අජෛව සාධක. ජෛව ගෝලීය කියලා සරලව හඳුන්වන්නේ මොකක්ද? ජෛව ගෝලීය කියලා සරලව හඳුන්වන්නේ ජල ගෝලය, වායු ගෝලය හා ශිලා ගෝලය යන සමස්ත පද්ධති තුනේම ක්‍රියාකාරීත්වය මත ක්‍රියා කරන සමස්ත පද්ධතිය කියන්නේ ජෛව ගෝලය කියලා. මේ ජෛව ගෝලය ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රධාන සාධක දෙකක් බලපාන. ජෛව ගෝලීය ක්‍රියාකාරීත්වයේ ප්‍රධාන සාධක දෙකක් බලපානවා. ඒක මොනවාද? ඒ සාධක දෙක තමයි ජෛව සාධක සහ අජෛව සාධක. හරිද? ජෛව සාධක සහ අනිත් එක තමයි අජෛව සාධක කියන්නේ. ජෛව සාධක බලපාන අනිත් එක අජෛව සාධක කියන එක බලපාන. ඒවා තමයි ජෛව ගෝලයේ පැවැත්ම නැත්නම් ක්‍රියාකාරීත්වය බලපාන සාධක. ජෛව සාධක කියලා කියන්නේ ප්‍රාණයක් සහිත. ඒ කියන්නේ ජීවයක් සහිත දේවල් තමයි ජෛව සාධක. මොනවාද? ජෛව සාධක විදිහට අපිට ගන්න පුළුවන් ශාක, සතුන් සහ වියෝජකයන්. කිරි සුද්ධ ජීවන වගේ දේවල්. ජෛව සාධක විදිහට ගන්න පුළුවන් දේවල් ජෛව සාධක විදිහට ගන්න පුළුවන් ශාක, සතුන් සහ වියෝජකයන්. ශාක, සතුන් සහ වියෝජකයන් කියන ගන්න පුළුවන්. ඊට පස්සේ අජෛව සාධක විදිහට ගන්න පුළුවන් දේවල් තමයි සූර්යාලෝකය, වාතය, පස, ජලය, දේශගුණය. වගේ දේවල් අජෛව සාධක විදිහට ගන්න පුළුවන්. සූර්යාලෝකය, පස, ජලය, දේශගුණය වගේ දේවල් ගන්න පුළුවන් අජෛව සාධක. ජෛව ගෝලය කියලා සරලව හඳුන්වන්නේ මේ ජෛව ගෝලය ක්‍රියා කරන්නේ ජල ගෝලයේ, ශිලා ගෝලයේ, වායු ගෝලයේ ක්‍රියාකාරීත්වය මත මේ ජෛව ගෝලය හඳා පවතින්නේ. ජල ගෝලයේ, ශිලා ගෝලයේ, වායු ගෝලයේ නැත්තම් ජෛව ගෝලය කියන එක නැහැ. එතකොට ජෛව ගෝලයේ ක්‍රියාකාරීත්වය හඳා පවතින ප්‍රධාන සාධක දෙකක් බලනවා. ඒ සාධක දෙක තමයි ජෛව සාධක සහ අජෛව සාධක කියන සාධක. එතකොට ජෛව සාධක ගත්තාම කියන්නේ ජෛව සාධක කියන්නේ ජීවයක් සහිත සාධක. ජීවයක් කියන ඒවා උදාහරණ තමයි ශාක, සතුන්, වියෝජන. දැන් වියෝජන සුද්ධ ජීවීන්, බැක්ටීරියා, ලෝක යන වගේ. ඊට පස්සේ අජෛව සාධක කියන්නේ මොකක්ද? අජෛව සාධක කියලා කියන්නේ ජීවයක් නොමැති සාධක. කියන්නේ සූර්යාලෝකය, පස්ස, ජලය, දේශගුණය වගේ සාධක ගන්න පුළුවන් අජෛව සාධක විදිහට. ඒ තමයි ජෛව ගෝලයේ ප්‍රයත්න ප්‍රකාශ වෙන සාධක සමූහය. ඊට පස්සේ ජෛව ගෝලීය සීමාවන්. ජෛව ගෝලීය සීමාවන් ගත්තාම ජෛව ගෝලීය සීමාවන් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ජල ගෝලීය, ශිලා ගෝලීය සහ වායු ගෝලීය කියන කොටස් තුන. ජල ගෝලීය, වායු ගෝලීය සහ ශිලා ගෝලීය කියන කොටස් වලින් තමයි ජෛව ගෝලීය සීමාවන්. ජෛව ගෝලීය සීමාව. ජල ගෝලීය ගත්තොත් ජෛව ගෝලීය සීමාව ජල ගෝලීය ඊට පස්සේ තියෙනවා වායු ගෝලීය අවසාන එක තමයි ශිලා ගෝලීය කියන එක. අතට තමයි තියෙන්නේ ජෛව ගෝලීය සීමාව. ජල ගෝලීය නම් ජල ගෝලීය ගත්තොත් ප්‍රභා සංශ්ලේෂණය සඳහා සූර්යාලෝකය සාගර පත්ලට වැටෙන සීමාව. ඕකේ. ජල ගෝලීය නම් ප්‍රභා සංශ්ලේෂණය සඳහා සූර්යාලෝකය සාගර පත්ලට වැටෙන සීමාව. ඒක ගන්න පුළුවන්. ඒකයි. ඊට පස්සේ වායු ගෝලය නේද? වායු ගෝලය ගත්තොත් වායු ගෝලයේ තියෙන්නේ සාදල වශයෙන්. දල වශයෙන් පක්ෂීන් පියාසර කරන සීමාව හා කැදලි බදින සීමාව. දල වශයෙන් කියලා කියන්නේ මීටර් 5000. මේක දල වශයෙන් මීටර් 5000. ඊට පස්සේ ශිලා ගෝලය නම් මොකද? ශිලා ගෝලය නම් ශාකවල මුල් ලිහිදෙන සීමාව සහ පාංශු ජීවීන් වෙන සීමාව. ශාකවල මුල් ලිහිදෙන සීමාව හා පාංශු ජීවීන් වෙන සීමාව තමයි ශිලා ගෝලීය සීමාවට ගන්න. ජෛව ගෝලීය කියලා කියන්නේ ජල ගෝලීය, ශිලා ගෝලීය, වායු ගෝලීය සමස්ත පද්ධතියක් ලෙස තමයි ජෛව ගෝලීය කියන්නේ හඳුනාගෙන පුළුවන් ඉන්නේ. ජෛව ගෝලීය ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. ඒ තමයි ජෛව සාධක සහ අජෛව සාධක. ජෛව සාධක කියන්නේ ජීවියක් තියෙන සාධක, අජෛව සාධක කියන්නේ ජීවියක් නොමැති සාධක. ජෛව ගෝලීය සීමාවන් අනිකුත් පද්ධති තුන ඇසුරෙන් ගත්තොත් ජල ගෝලීය නම් ජල ගෝලීය ගත්තොත් ප්‍රභා සංශ්ලේෂණය සඳහා සූර්යාලෝකයේ සාගර පත්ලට වැටෙන සීමාව දක්වා ජෛව ගෝලීය යාප්ත වෙනවා. ඊට පස්සේ වායු ගෝලීය ගත්තොත් දල වශයෙන් පක්ෂීන් පියාසර කරන සීමාව සහ කැදලි බදින සීමාව දක්වා, ඒ කියන්නේ මීටර් 5000 සීමාව දක්වා ජෛව ගෝලීය යාප්ත වෙන වායු ගෝලීය තුල
ශිලා ගෝලය ගත්තොත් ශිලා ගෝලය තුළ වායු මේ ජෛව ගෝල ව්‍යාප්ත වෙන්නේ ශාක වල මුල් විහිදෙන සීමා සහ පාංශු ජීවන මෙතන සීමා. මෙහෙම ගත්තොත් මේ විදිහට කොටස් තුනකට බෙදුවොත් ජල ගෝලය ජල ගෝලය වායු ගෝලය ශිලා ගෝලය විදිහට මේ විදිහට කොටස් තුනකට බෙදුවොත් පෘථිවිය මෙන්න මේ කොටස තමයි ජෛව ගෝලයට ඇතුළේ. මෙන්න මේ කැලේ තමයි ජෛව ගෝලයට මේ කැලේ තමයි සතුන් ඉන්නේ මහා මත්ස්‍යයන් ඊට පස්සේ මිනිසුන් ආහාර පාන ඔය සේරම දේවල් තමයි මේ ජෛව ගෝලය ඇතුළේ. ඔය තමයි ජෛව ගෝලයේ විශේෂයෙන් කතා කරන් තියෙන දේ. ඒක තමයි ජෛව ගෝලය ගැන කතා කරන්නේ. ඊට පස්සේ තියෙන්නේ පෘථිවියේ ව්‍යුහය. අවසාන කොටස පෘථිවියේ ව්‍යුහය. पृथ्वी व्यू है। पृथ्वी व्यू है। पृथ्वी व्यू है। व्यू है क्या पृथ्वी සංගීතය පිළිබඳව අධ්‍යයනය කරපුවම පෘථිවියේ සංගීතය අනුව ප්‍රධාන උපපද්ධති හතරක් කතා කරේ. ඒවා තමයි මොනවා ශිලා ගෝලය, ජල ගෝලය, වායු ගෝලය සහ ජෛව ගෝලය කියන උපපද්ධති හතර. පෘථිවියේ ව්‍යුහය. පෘථිවියේ ව්‍යුහය ගැන කතා කරන්නේ නැත්නම් පෘථිවියේ සැකස්ම ගැන කතා කරද්දී ඒක ප්‍රධාන ස්තර තුනක් යටතේ තමයි අධ්‍යයනය කරන්නේ. පෘථිවියේ ව්‍යුහය ගත්තාම පෘථිවියේ ව්‍යුහය ප්‍රධාන ස්තර තුනක් යටතේ අධ්‍යයනය කරන එක තමයි හරය, ප්‍රාවරණය සහ කබල කියන තුන. ඔය තුන යට තමයි පෘථිවිය ව්‍යුහය අධ්‍යයනය කරන්නේ. ඒක තමයි මුලින්ම කතා කරන්නේ. හරි පෘථිවිය මෙහෙම යනවා. එන්දොත් මතු පිටින්ම තියෙන පෘථිවි ව්‍යුහය කතා කරන ප්‍රධාන ස්තර තුනයි. ඒ ස්තර තුන තමයි කබල ප්‍රාවරණය හරය. මේ මතු පිටින්ම තියෙන ස්තරය මොකද? මතු පිටින්ම තියෙන්නේ කබල. ඊපස්සේ මේ තියෙන්නේ ප්‍රාවරණය. ඊපස්සේ මේ තියෙන්නේ පිටත හරය. මේ තියෙන්නේ ඇතුළත හරය. ඔය විදිහට තමයි ස්තර බෙදෙන්නේ පෘථිවි අභ්‍යන්තර තුළ. කබල මතු පිටින්ම තියෙන ස්තරය කබල. ඊට පස්සේ තියෙනවා ප්‍රාවරණ, ප්‍රාවරණ බෙදෙන ඉහළ ප්‍රාවරණ, පහළ ප්‍රාවරණ කියලා. කබලත් බෙදෙන පෘථිවි කබල කොටස් දෙකකට බෙදෙන සාගරක කබල, මහද්වීප කබල. ප්‍රාවරණ බෙදෙන ඉහළ ප්‍රාවරණ, පහළ ප්‍රාවරණ. පිටත හරය තියෙනවා. ඇතුළෙම තියෙන ඇතුළත තාභ්‍යන්තරම ඇතුළත හරය කියන එක. ඒ විදිහට තමයි පෘථිවි ස්තර තුන පිළිබඳව කතා කරන්නේ. මුලින්ම කතා කරන්නේ කබල පිළිබඳව කතා කරන්නේ කබල. කබල කියන එක ගත්තාම කබල කියන එක ගත්තොත්
කබල අයත් වෙන්නේ ශිලා ගෝල. ශිලා ගෝලයට තමයි මේ කබල කියන එක අයත් වෙන්නේ. කබල වල තියෙන පාෂාණ සංයුතිය. කියන්නේ කබල වල තියෙන පාෂාණ වල සැකැස්ම අනුව මේ කබල ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ අධ්‍යයනය කරනවා. කබල අයත් වෙන මොකද? කබල අයත් වෙන ශිලා ගෝලයට මේ කබලේ තියෙන ප්‍රධාන පාෂාණ වල සංයුතිය පාෂාණ වල සැකැස්ම අනුව කබල ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. මේ තමයි සාගරික කබල සහ අනිත් එක තමයි මහද්වීපීය කබල. සාගරික කබලයි මහද්වීපීය කබල. මුලින්ම කතා කරලා තියෙන එක සාගරික කබල සහ මහද්වීපීය කබල. කබල අයත් වෙන ශිලා ගෝලයට මේ කබල ප්‍රධාන වශයෙන් පාෂාණ සැකැස්ම කොටස් දෙකකට බෙදෙන. ඒ තමයි සාගරික කබල සහ මහද්වීපීය කබල. එතකොට කබල සමස්ත භූමිස්කන්ධය කියන්නේ සමස්ත පෘථිවි ස්කන්ධයෙන්ම කබලේ ප්‍රමාණය 100ට 1යි. කබල සමස්ත පෘථිවි ස්කන්ධයෙන් 100ට 1කට තමයි ඈත් වෙන්නේ. කබල ඈත් වෙන්නේ සමස්ත පෘථිවි ස්කන්ධය. කියන්නේ පෘථිවි ස්කන්ධයෙන් 100ට 1කට තමයි මේ කබල ඈත් වෙන්නේ. සාගරික කබල. සාගරික කබල ගැන කතා කරද්දී සාගරික කබල හැදිලා තියෙන්නේ බැසෝල්ට් පාෂාණ වලින්. සාගරික කබල හැදිලා තියෙන කොහොමද? සාගරික කබල හැදිලා තියෙන්නේ බැසෝල්ට් පාෂාණ වලින්. සාගරික කබලේ ඝනකම කීයද? සාගරික කබලේ ඝනකම සාමාන්‍ය කිලෝමීටර් 5ත් 10ත් අතර ප්‍රමාණයක් එනවා. සාගරික කබලේ ඝනකම කීයද? සාගරික කබලේ ඝනකම සාමාන්‍ය කිලෝමීටර් 5ත් 10ත් අතර ප්‍රමාණයක් එනවා. සාගරික කබල හැදිලා තියෙන බැසෝල්ට් කියන පාෂාණ වලින්. ඊට අමතරව බැසෝල්ට් කියන පාෂාණ හැදිලා තියෙන්නේ මාගෙන්ද සිලිකන් සහ මැග්නීසියම් වලින්. බැසෝල්ට් කියන පාෂාණ හැදිලා තියෙන සිලිකන් සහ මැග්නීසියම් වලින්. ඒ නිසා මේ සාගරික කබල කියන විශේෂ නමක් තමයි සිමැග් ස්තරය. සිමැග් ස්තරය කියලා තමයි මේ සාගරික කබල හඳුන්වන්නේ. ඊට පස්සේ මහද්වීපීය කබල ගැන කතා කරද්දී මහද්වීපීය කබල සාමාන්‍යයෙන් ග්‍රැනයිට් පාෂාණ වලින් තමයි සමන්විත වෙන්නේ. ග්‍රැනයිට් පාෂාණ සාමාන්‍ය කිලෝමීටර් 30ත් 60ත් අතර පළලකින් යුක්ත වෙනවා. මේ මහද්වීපීය කබල ග්‍රැනයිට් පාෂාණ වලින් තමයි සමන්විත වෙන්නේ. ග්‍රැනයිට් පාෂාණ මහද්වීපීය කබල තියෙන ග්‍රැනයිට් පාෂාණ හැදිලා තියෙන්නේ සිලිකන් සහ ඇලුමිනියම් වලින්. සිලිකන් සහ ඇලුමිනියම් හැදිලා තියෙන්නේ. ඒ නිසා මේ ස්තරයට කියන සියල් ස්තර. සියල් ස්තරය තමයි මේ ස්තර දන කබල හවුන. පෘථිවි ව්‍යුහයේ ප්‍රධාන ස්තර තුන තමයි කබල, ප්‍රාවරණය, හරය. කබල ගත්තා. මුලින්ම කබල ගත්තාම කබල කියන එක අයත් වෙන ශිලා ගෝලයට මේ කබල සමස්ත පෘථිවි ස්කන්ධයම 100ට 1කට තමයි අයත් වෙන්නේ. කබල කියන එක සමස්ත පෘථිවි ස්කන්ධයම 100ට 1කට තමයි අයත් වෙන්නේ. එතකොට කබල පාෂාණ වල සැකැස්ම නැත්නම් පාෂාණ වල සංයුතන ප්‍රධාන ස්තර දෙකකට බෙදෙන තමයි සාගරික කබල සහ මහද්වීපීය කබල. සාගරික කබල සහ මහද්වීපීය කබල විදිහට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා මේ කබල කියන එක. එතකොට සාගරික කබල ගත්තාම සාගරික කබල සාමාන්‍ය කිලෝමීටර් 5ත් 10ත් අතර ඝනකමකින් සමාන වෙනවා. සාගරික කබල තියෙන බැසෝල්ට් කියන පාෂාණ වර්ගයේ බැසෝල්ට් කියන පාෂාණ හැදලා තියෙන සිලිකන් සහ මැග්නීසියම් වලින් කියන මූලද්‍රව්‍ය වලින්. ඒකට සාගරික කබල කියන විශේෂ නම තමයි සිමැග් ස්තරය. මහද්වීපීය කබල ගත්තොත් මහද්වීපීය කබල කිලෝමීටර් 30ත් 60ත් අතර ඝනකමකින් සමාන්විත වෙනවා. ග්‍රැනයිට් කියන පාෂාණය තමයි හැදලා තියෙන්නේ. සිලිකන් සහ ඇලුමිනියම් කියන මූලද්‍රව්‍ය මේ ග්‍රැනයිට් කියන පාෂාණ අතරගත වෙන නිසා මේකට කියනවා සියල් ස්තරය කියලා. සියල් ස්තරය කියලා. සියල් ස්තර දරා සිටින මූලික පාෂාණ ස්තරය මොකද්ද? ඒක තමයි සිමැග් ස්තරය. මේ සියල් ස්තරය දරාගෙන ඉන්න මූලික පාෂාණ ස්තරය තමයි සිමැග් ස්තරය. ඊළඟට සාගරික කබල හා මහද්වීපීය කබල. සාගරික කබල හා මහද්වීපීය කබල වෙන වෙන සීමාවන් මොකක්ද කියලාද කියන්නේ? සාගරික කබල හා මහද්වීපීය කබල වෙන වෙන සීමාවට කියන්නේ කොන්රාඩ් අසංඛ්‍ය 100කට මේකට කියන්නේ. මොකක්ද කියන්නේ කොන්රාඩ් අසංඛ්‍ය. කොන්රාඩ් අසංඛ්‍ය කියලා තමයි මේ සාගරික කබල සහ මහද්වීපීය කබල බෙදෙන සීමාවට කියන්නේ කොන්රාඩ් අසංඛ්‍ය කියලා. මුලින් කතා කරාගේ සාගරික කබල මහද්වීපීය කබල බෙදෙන සීමාවට කියන්නේ කොන්රාඩ් අසංඛ්‍ය කියලා. කබලයි ප්‍රාවරණය බෙදෙන සීමාවට කියන්නේ මොහොර විසික සංකෘති කියලා. ඊළඟ කොටස් දෙක කියන්නේ ඒක. ඒ ටික තමයි කබල ගැන කතා කරලා දක්වන්න තියෙන්නේ. කබල මොනවාද? කබල ගත්තොත් කබල ප්‍රධාන වශයෙන් ඈත් වෙන්නේ ශිලා ගෝල. කබල ප්‍රධාන වශයෙන් ඈත් වෙන්නේ ශිලා ගෝලයට. එතකොට ශිලා ගෝලයේ පෘථිවි ස්කන්ධයෙන් 100ට 1ක් පමණ කබලට අන්තර්ගත වෙනවා. ඊළඟ කබල පිහිටන්නේ පෘථිවි මතු පිටින් පිහිටින ස්තරය තමයි කබල. කබල වල පාෂාණ කබලේ පාෂාණ සංයුතියන්. කබලේ පාෂාණ සංයුතියන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙන නැත්නම් පාෂාණ වල සැකැස්ම සාගරික කබලයි මහද්වීපීය කබල. සාගරික කබල ගත්තොත් සාගරික කබල කිලෝමීටර් 5ත් 10ත් අතර ඝනකමකින් සමන්විත වෙනවා. බැසෝල්ට් පාෂාණ තමයි හැදිලා තියෙන්නේ. බැසෝල්ට් පාෂාණ සිලිකන් සහ මැග්නීසියම් තියෙනවා. සිමැග් ස්තරය කියලා හඳුන්වනවා.
මාධ්‍යපික බලගත්තොත් මාධ්‍යපික කිලෝමීටර් 30ත් 60ත් අතර ගණනකින් සමානිත වෙනවා. ගණනික පාෂාණ වලින් හැදිලා තියෙන ගණනික පාෂාණ සීකන්ස් ඇලමින් තියෙන නිසා ඒකට සියල් ස්තර කියලා කියනවා. කබල සාගරයේ කබල මාධ්‍යපික වෙන සීමාවක් තියෙනවා. කොන්රාඩ් අසාන්තතිය කියලා. ඔක තමයි කබල කියන කොටස අපිට තියෙන්නේ. ඊට පස්සේ තියෙන ප්‍රාවරණය. ප්‍රාවරණය කියන්නේ මොකද්ද? ප්‍රාවරණය කියලා කියන්නේ කබලට යටින් කියන්නේ කබලට යටින් පිහිට ඇති ස්තරය තමයි ප්‍රාවරණය කියලා. ප්‍රාවරණය කියන්නේ ප්‍රාවරණය කියලා හඳුන්වන්නේ කබලට යටින් පිහිට ඇති ස්තරය. ප්‍රාවරණය කියන්නේ කබලට යටින් පිහිට ඇති ස්තරය. කබලට යටින් කියන්නේ කබල සහ හරය අතර පිහිට. ප්‍රාවරණය කියන එක ගත්තොත් ප්‍රාවරණය කියන එක පිළිගන්නේ කබල සහ හරය අතර. කබල සහ හරය අතර තමයි මේ ප්‍රාවරණය කියන එක පිළිගන්නේ. මේක ඇන්දොත් එහෙම මතු පිටින්ම තියෙන ස්තරය මේ තියෙන කබල තියෙනවා. ඊට පස්සේ එතන තියෙනවා ඉහළ ප්‍රාවරණය. ඊට පස්සේ පහළ ප්‍රාවරණය. පිටත හරය ඇතුළත හරය. ඔය විදිහට තමයි මේ ඉස්සර තියෙන්නේ. කබල කියන එක තමයි මතු පිටින්ම තියෙන්නේ. ප්‍රාවරණය ගත්තාම ප්‍රාවරණයේ තියෙන්නේ කබල සහ හරය අතර. කබල සහ හරය අතර තමයි ඉහළ ප්‍රාවරණය සහ පහළ ප්‍රාවරණය කියන්නේ තියෙන්නේ. ප්‍රාවරණයේ පෘථුවේ මතු පිටිය දැන් තියෙන්නේ කිලෝමීටර් 2900. පෘථිවිය මතු පිටිය දැන් කිලෝමීටර් 2900ක් පමණ ගැඹුරට තමයි ප්‍රාවරණය කියන එක තියෙන්නේ. ඉතින් ප්‍රාවරණය මෙතන ඉඳන් මෙතෙන්ට කිලෝමීටර් 2900 කිලෝමීටර් 2900 පමණ මේ තමයි ප්‍රාවරණය කියන එක තියෙන්නේ. 1900 km 50 km කබලේ ඉඳන් පෘථිවිය මතු පිටට කිලෝමීටර් 2900 කබල කියන්නේ ශිලාගෝල සමස්ත ශිලාගෝලයේ ඉහළ ප්‍රාවරණ ඉහළ කොටස මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ කිලෝමීටර් 2900. මෙතන ඉඳන් මෙතෙන්ට මේ කොටසට තියෙන දුර කිලෝමීටර් 2900ක්. මේ තියෙන මේ කබලනේ කබල කියන කබල මේ තියෙන්නේ කබල. මේ සමස්තයේම කියනම තමයි ශිලාගෝල. එතකොට මෙතෙන්ට තියෙන දුර කිලෝමීටර් 70යි. කිලෝමීටර් 70 ඉඳන් ශිලාගෝලයට තියෙන දුර මේ ටික මෙතෙන්ට තියෙන දුර කිලෝමීටර් 250ක් තියෙනවා. කබලේ ඉඳන් ශිලාගෝලයට. ශිලාගෝලයේ ඉඳන් ප්‍රාවරණයට තියෙනවා ප්‍රාවරණයක් බඳ කිලෝමීටර් 2900ක්. ඒතර මේ මහද්වීපීය කබලයි සාගරීය කබලයි අතර තමයි මෙන්න මෙතන කොන්රාඩ් අසන්තතිය පිහිටන්නේ. ඊට පස්සේ කබලයි ප්‍රාවරණය අතර මෙන්න මෙතන කබලයි ප්‍රාවරණය අතර මොහොර විචික අසන්තතිය. කබලයි ප්‍රාවරණය අතර මොකක්ද පිහිටන්නේ? කබලයි ප්‍රාවරණය අතර පිහිටන මොහොර විචික අසන්තතිය කියන එක. මේකට පිහිටන්නේ කිලෝමීටර් 2900 පමණ ගැඹුරින්. ඊට පස්සේ ප්‍රාවරණය ගැන කතා කරද්දී ප්‍රාවරණයේ ඉහළ කොටස සංගතිය.
මේ ප්‍රාවරණ ඉහළ ප්‍රාවරණයේ සංයුතිය මේ කොටසේ සංයුතිය ගැන කතා කරද්දී ඔල්වින් සහ සිලිකේට් වලින් තමයි සමාන කරන්නේ ප්‍රාවරණ ඉහළ කොටස ඔල්වින් හා සිලිකේට් වලින් තමයි සමාන කරලා තියෙන ප්‍රාවරණ ඉහළ කොටස ප්‍රාවරණයේ පහළ කොටස ගත්තොත් ප්‍රාවරණයේ පහළ කොටස ගස් වෙලා තියෙන්නේ මැග්නීසියම් හා සිලිකේට් වලින් ප්‍රාවරණයේ පහළ කොටස මේ කොටස ගත්තොත් මේ කොටස ගස් වෙලා තියෙන්නේ මැග්නීසියම් සහ සිලිකේට් වලින් මේ තියෙන්නේ ප්‍රාවරණය ගත්තොත් ප්‍රාවරණය කියන්නේ මොකද ප්‍රාවරණය කියන්නේ කබල සහ හරය අතර පිහිටන කොටසට තමයි ප්‍රාවරණය කියලා කියන්නේ මේ තියෙන්නේ පෘථිවි කබල මේ තියෙන්නේ සාගරික කබල මේ තියෙන්නේ මහද්වීපීය කබල මේ තියෙන සාගරික කබල මේ තියෙන මහද්වීපීය කබල. ඒතර සාගරික කබල සහ මහද්වීපීය කබල වෙන වෙන සීමාවට කලින් කිව්වේ කොන්රාඩ් අසංතතිය කියලා. කබලට තියෙන දුර පෘථිවි මතු පිට නම් කබලට තියෙන දුර කිලෝමීටර් 70ක් වෙනවා. කිලෝමීටර් 70ක් තමයි කබල තියෙන්නේ. කිලෝමීටර් 70ක ඉඳන් කිලෝමීටර් 250 වෙනකම් කිලෝමීටර් 70 ඉඳන් කිලෝමීටර් 250 වෙනකම් පිටලා තියෙන්නේ ශිලාගෝලය කියන එක. ශිලාගෝලය කියන්නේ කබලත් ප්‍රාවරණයේ ඉහළ කොටසත්. මේ ඉහළ ප්‍රාවරණයේ ඉහළ කොටස කියන එක ඇත්ත වෙන්නේ ශිලාගෝලයට. ශිලාගෝලය සහ ප්‍රාවරණය වෙන සීමාවට මොකක්ද කියන්නේ? ශිලාගෝලය ප්‍රාවරණය වෙන සීමාවට කියනවා මෝහර විචික සම්තතිය කියලා. ශිලාගෝලයේ ඉඳන් කිලෝමීටර් 2900ක්. ශිලාගෝලයේ ඉඳන් කිලෝමීටර් 2900ක් යනකොට තමයි මේ ප්‍රාවරණය කියන එක විහිදලා තියෙන්නේ. ප්‍රාවරණය ප්‍රධාන වශයෙන් සංයුතිය අනුව කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි ඉහළ ප්‍රාවරණය සහ පහළ ප්‍රාවරණය. ඉහළ ප්‍රාවරණය, පහළ ප්‍රාවරණය. ඉහළ ප්‍රාවරණයේ පාෂාණ සංයුතිය ගත්තොත් ඒක හැදිලා තියෙන්නේ ඔල්වින් සහ සිලිකේට් කියන ඒවා. ඉහළ ප්‍රාවරණයේ සංයුතිය ගත්තොත් ඒක හැදිලා තියෙන්නේ ඔල්වින් සහ සිලිකේට් කියන ඒවා වලින්. ඊට පස්සේ පහළ ප්‍රාවරණයේ සංයුතිය ගත්තොත් මොකද පහළ ප්‍රාවරණයේ සංයුතිය ගත්තොත් සාමාන්‍යයෙන් හැදිලා තියෙන්නේ මැග්නීසියම් හා සිලිකේට් වලින්. ඉහළ ප්‍රාවරණයේ ඔල්වින් සිලිකේට්, පහළ ප්‍රාවරණයේ මැග්නීසියම් සහ සිලිකේට් වලින් තමයි හඳුනාගන්නේ. ඊට පස්සේ මේ ප්‍රාවරණයේ හරයෙන් වෙන සීමාව. ප්‍රාවරණයේ හරයෙන් වෙන සීමාව. මෙතන. ඒකට කියනවා ගුටෙන්බර්ග් අසංතතිය කියලා. ප්‍රාවරණයේ හරයෙන් වෙන සීමාව මොකක්ද කියන්නේ? ප්‍රාවරණයේ හරයෙන් වෙන සීමාවට කියනවා ජීයකුල දාලා ගුටෙන්බර්ග් අසංතතිය. ප්‍රාවරණයේ හරයෙන් වෙන්නේ ගුටෙන්බර්ග් අසංතතියමයි. ප්‍රාවරණයේ හරියන වෙන්නේ ගුටෙන්බර්ග් අසංතතිය හරහා. ප්‍රාවරණයේ හරියන වෙන්නේ කොහොමද? ගුටෙන්බර්ග් අසංතතිය හරහා තමයි ප්‍රාවරණය කියන එක හරියන්නේ. ওই ටික තමයි ප්‍රාවරණය කතා කරන්නේ. ප්‍රාවරණය කියන්නේ මොකද? ප්‍රාවරණය කියලා කියන්නේ කබල සහ හරය අතර පිහිටන කොටස තමයි ප්‍රාවරණය කියන්නේ. එතකොට ප්‍රාවරණය පිහිටන්නේ කිලෝමීටර් 250 2900 කලාව. කියන පෘථිවි ශිලාගෝලය ඉඳන් කිලෝමීටර් 2900ක අභ්‍යන්තරයට තමයි ප්‍රාවරණය පිහිටන්නේ. ප්‍රාවරණයේ පාෂාණ රසායනික සංයුතිය කොටස් දෙකකට බෙදෙන ඉහළ ප්‍රාවරණය සහ පහළ ප්‍රාවරණය. ඉහළ ප්‍රාවරණය ගත්තොත් ඔල්වින් සහ සිලිකේට් කියන පාෂාණ සංයුතියෙන් තමයි දක්වලා තියෙන්නේ. පහළ ප්‍රාවරණය ගත්තොත් පහළ ප්‍රාවරණය මැග්නීසියම් සහ සිලිකේට් කියන පාෂාණ සංයුතියෙන් තමයි පහළ ප්‍රාවරණය සකස්ලා තියෙන්නේ. ප්‍රාවරණයේ හරියන වෙන සීමාවට කියන ගුටෙන්බර්ග් අසංතතිය කියලා. ප්‍රාවරණයේ හරියන වෙන සීමාවට කියන්නේ ගුටෙන්බර්ග් අසංතතිය කියනම ප්‍රාවරණයේ හරියන වෙන සීමාවට භාවිත කරනවා. ඊට පස්සේ තියෙන හරය. හරය ගැන කතා කරන්නේ. හරය. මෙතන ඉහළ ප්‍රාවරණය, පහළ ප්‍රාවරණය, පිටත හරය, තුලත හරය. විදිහට තමයි තියෙන්නේ. හරය කියන්නේ මොකද? හරය කියන්නේ ප්‍රාවරණයට යටින් පිහිටි කොටස. හරය කියලා කියන්නේ පෘථිවි ප්‍රාවරණයට පහළින් පිහිටි කොටසට තමයි හරය කියලා කියන්නේ. හරය කියන්නේ මොකද්ද?
හරය කියන එක ගත්තොත් හරය කියන එක පිටන්නේ පෘථිවි ප්‍රාවරණයට යට. පෘථිවි ප්‍රාවරණයට තමයි හරය කියලා කියන එක පිටන්නේ. හරය කියන එක සංයුතිය වෙන ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. හරය කියන එක සංයුතිය වෙන ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි පිටත හරය සහ ඇතුළත හරය. හරය පිටන්නේ ප්‍රාවරණයට යටින්. මේ තියෙන ප්‍රාවරණයට යටින් තමයි හරය පිටන්නේ. හරය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. සංයුතිය අනුව ඒ තමයි පිටත හරය සහ ඇතුළත හරය කියන එක. පිටත හරය ගත්තොත් පිටධාරයේ ද්‍රවමය යකඩ සහ නිකල් වලින් තමයි සකස් වෙලා තියෙන්නේ. පිටධාරයේ උෂ්ණත්වය වැඩි. පිටධාරයේ මෙතන උෂ්ණත්වය වැඩි හින්දා මේක හැදිලා තියෙන්නේ ද්‍රවමය යකඩ සහ නිකල්. ද්‍රවමය යකඩ හා නිකල්. පිටධාරයේ හැදිලා තියෙන ද්‍රවමය යකඩ සහ නිකල් වලින් තමයි පිටධාරය සකස් වෙලා තියෙන්නේ. ඇතුළත හරය ගැන කතා කරද්දී ඇතුළත හරයේ පාෂාණ සංයුත්තේ ඝන ස්වභාවය කියන යනුව ඇතුළත හරයේ තියෙන ඝන යකඩ හා නිකල් කියන එක තමයි ඇතුළත හරයේ තියෙන. පිටත හරයේ තියෙන ද්‍රවමය යකඩ සහ නිකල්, ඇතුළත හරයේ තියෙන ඝන විච්ච යකඩ සහ නිකල්. පිටත හරයේ ගත්තොත් පිටත හරයේ දුර ප්‍රමාණය තියෙනවා ප්‍රාවරණයේ ඉඳන් පිටත හරයේ තියෙන කිලෝමීටර් 2250. ප්‍රාවරණයේ ඉඳන් පිටත හරයට. ප්‍රාවරණයේ ඉඳන් පිටත හරයට තියෙන කිලෝමීටර් 2250. ඊට පස්සේ පිටත හරයේ ඉඳන් ඇතුළත හරයට කියන්නේ මෙතන තියෙන කිලෝමීටර් 1220ක්. මේ අභ්‍යන්තරයේ තියෙන සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 6371ක් තියෙන මේ අභ්‍යන්තර පෘථිවි අභ්‍යන්තරය. තමයි පෘථිවි අභ්‍යන්තරය මෙතන තියෙන සම්පූර්ණයෙන්ම කිලෝමීටර් 6072යි. කබල ඉඳන් මේකේ පෘථිවිය මත පිටින් කබල අභ්‍යන්තරයේ තියෙන කිලෝමීටර් 70ක්. කබල ඉඳන් ශිලාගෝලය තියෙන කිලෝමීටර් 250ක්. ශිලාගෝලය ඉඳන් පෘථිවි හරයට තියෙන ශිලාගෝලය ඉඳන් පෘථිවි ප්‍රාවරණය තියෙන කිලෝමීටර් 2900ක්. පෘථිවි ප්‍රාවරණය ඉඳන් පිටත හරයට තියෙන කිලෝමීටර් 2250ක්. ඊට පස්සේ පිටත හරයට ඉඳන් ඇතුළත හරයට තියෙන කිලෝමීටර් 1220ක්. මේ සමස්ත දුර ප්‍රමාණය පෘථිවි අභ්‍යන්තරයේ තියෙන කිලෝමීටර් 6371 දුර ප්‍රමාණය. ඊළඟ පිටත හරය ඇතුළත හරයෙන් දෙන්න සීමාව මොකක්ද? පිටත හරය ඇතුළත හරයෙන් දෙන්න සීමාවට කියන්නේ මොකක්ද කියලා ලෙනන් අසන්තතිය. ලෙනන් අසන්තතිය කියලා තමයි කියන්නේ. ලෙනන් අසන්තතිය. අසන්තතිය කියලා තමයි කියන්නේ. ඉල්ලගුරු දාන දෙන්න ලෙනන් අසන්තතිය. ලේමන් අසන්තතිය. ලේමන් අසන්තතිය තමයි දෙන්න කියන්නේ. දැන් මොහොල් පිසික සන්තතිය. මෙතන සීලපුර කොණ්ඩාඩ සන්තතිය. ඔය විදිහට තමයි පීඩන. හරය ගත්තොත් හරය කියන්නේ මොකද? හරය කියන්නේ පෘථිවි ප්‍රාවරණයේ යටින්ම පීඩන ස්තරය තමයි හරය කියන්නේ. පාෂාණ සංයුතිය අනුව හරය කොටස් දෙකකට බෙදනවා. පිටත හරය සහ ඇතුළත හරය. පිටත හරය කියන ගත්තොත් පිටත හරයේ තියෙන ද්‍රවමය යකඩ සහ නිකල් කියන එක. ඇතුළත හරය ගත්තොත් ඇතුළත හරය කියන්නේ තියෙන්නේ ඝන යකඩ හා නිකල්. පිටත හරයේ ද්‍රවමය යකඩ හා නිකල් කියන පිටත හරයේ උෂ්ණත්වය වැඩි. පිටත හරයේ උෂ්ණත්වය වැඩි තමයි තියෙන පාෂාණ ස්තර ද්‍රව ස්වභාවයෙන් යකඩ හා නිකල් වෙලා තියෙන්නේ. හැබැයි ඇතුළත හරයේ උෂ්ණත්වය අඩු නිසා ඒකේ තියෙන ඝන යකඩේ උෂ්ණත්වය වැඩි. හැබැයි උෂ්ණත්වයට ඔරොත්තු දෙන විදිහට මේක සකස් වෙලා තියෙනවා. ඒ නිසා මේකේ තියෙන ඝන විච්ච යකඩ සහ නිකල් කියන පාෂාණ ඊළඟ ප්‍රාවරණයේ ඉඳන් පිටත හරයට තියෙනවා කිලෝමීටර් 1250 දුරක්. පිටත හරය ඉඳන් අභ්‍යන්තරය දෙන කිලෝමීටර් 1220ක දුර. මේ සමස්ත ප්‍රමාණය කිලෝමීටර් 6371ක් වෙනවා. පිටත හරයේ අභ්‍යන්තර හරයෙන් දෙන්න සීමාවට කියන ලේමන් අසන. පිටත හරයේ අභ්‍යන්තර හරයෙන් දෙන්න සීමාවට කියන්නේ ලේමන් අසන. ඒක තමයි පෘථිවියේ වේගය. පෘථිවියේ වේගය කොටස් තුනයි. කබල ප්‍රාවරණයේ හරය තියෙන්නේ විස්තර. පස්සේ පළවෙනි පාඩමේ අවසාන කොටස. පළවෙනි පාඩමේ අවසාන කොටස විදිහට තියෙන්නේ භූතැටි. පළවෙනි පාඩමේ අවසාන කොටස. මෙතන තියෙනවා අවසාන කොටසේ තියෙන භූතැටි. භූතැටියක්. භූතැටියක් කියන්නේ මොකද්ද? භූතැටියක් කියලා සරලව හඳුන්වන්නේ පෘථිවි ශිලාගෝලයේ පිහිටා ඇති. පෘථිවි ශිලාගෝලයේ පිහිටා ඇති එකිනෙකට සාපේක්ෂව සෙමින් චලනය වන අතිවිශාල භූස්කන්ධයන් වල කියන භූතැටියක් කියලා. භූතැටියක් කියන්නේ මොකද්ද? භූතැටිය කියලා සරලව හඳුන්වනොත් භූතැටි පිහිටන්නේ කොහෙද? භූතැටි පිහිටලා තියෙන ශිලාගෝලය. භූතැටි පිහිටලා තියෙන ශිලාගෝලය.
මේ භූතටියක් කියලා සරලව හඳුන්වන්නේ ශිලා ගෝලයේ මත පිහිටා තියෙන මේ තියෙන කබර. මේ දෙක අතර මේ කොටසට කියනවා කියලා ශිලා ගෝලය. මේ තියෙන ඉහළ ප්‍රාවරණය. ඉහළ ප්‍රාවරණයෙන් පස්සේ තව කොටසක් තියෙන මෙන්න මේ කොටස. ඒක පොඩි ස්තරයක්. මේ කොටසට කියන්නේ මොකක්ද කියලා මේ කොටසට කියන්නේ අධෝ ගෝලය. මේ කොටසට කියන්නේ අධෝ. ඊට පස්සේ තියෙනවා පහළ ප්‍රාවරණය. භූතටිය කියලා සරලව හඳුන්වනවා. භූතටිය කියලා සරලවම හඳුන්වන්නේ ශිලා ගෝලයේ මත පිහිටා ඇති එකිනෙකට සාපේක්ෂව ඉතා සෙමින් චලන ශිලා ගෝලයේ මත පිහිටා ඇති එකිනෙකට සාපේක්ෂව ඉතා සෙමින් චලනය වන අතිවිශාල භූස්කන්ධයන් වලට කියනවා භූතටිය කියලා. භූතටි කියන එක එකිනෙකට සාපේක්ෂව තමයි චලනය වෙන්නේ. මේ විදිහට එකිනෙකට සාපේක්ෂව තමයි භූතටි කියන ඒවා චලනය වෙන්නේ. ඇත්තට චලනය වෙන්නේ මේ ඇත්තට චලනය වෙන්නේ භූතටි. ඒතර භූතටියක් පිහිටන්නේ ශිලා ගෝලයේ. ශිලා ගෝලයේ භූතටි චලනය වෙන ප්‍රධාන බලපාන හේතුව තමයි මේ අධෝ ගෝලය කියන එක. මේ අධෝ ගෝලය කියන ස්තරයේ තියෙන්නේ ද්‍රවීය පාෂණ. ද්‍රවීය පාෂණ කියන්නේ ලිහිසියම වෙලාවෙ තමයි මේ අධෝ ගෝලය කියන පාෂණයෙන් හින්දා ශිලා ගෝලයේ මත තියෙන භූස්කන්ධ. ඒ කියන්නේ ශිලා ගෝලයේ තියෙන මේ ශිලා ගෝලයේ තියෙන මේ සමස්ත ශිලා ගෝලයේම තියෙන භූස්කන්ධ මේ පිහිටලා තියෙන මෙන්න මේ ස්තරේ මත. මේ අධෝ ගෝලයේ කියන ස්තරේ මත මේ ශිලා ගෝලයේ සමස්තයේ තියෙන භූස්කන්ධ පිහිටලා. ඒතර මේ අධෝ ගෝලයේ චලනයේ වෙද්දී ශිලා ගෝලයේ මත පවතින මේ භූස්කන්ධය ඉහළ මෙහෙට චලනය වීම සිද්ධ වෙනවා. ඉහළ මෙහෙට චලනය සිද්ධ මේ අධෝ ගෝලයේ චලනය වෙන ශිලා ගෝලයේ මත පවතින භූස්කන්ධය. ඊට හැමින් ඉහළ මෙහෙට එහාට මෙහාට චලනය වීම සිද්ධ වෙනවා. ඒකෙන් තමයි භූතටි නිර්මාණය සහ භූමිකම්පා ක්‍රියාවලිය සුනාමි හට ගැනීම වගේ දේවල් ඇති වෙන්නේ මේ හරහා. ඊට පස්සේ භූතටි ගත්තොත් භූතටි වල ක්‍රියාකාරීත්වය නැත්නම් භූතටි වල පිහිටීම අනුව භූතටි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. ඒ වුණා භූතටි ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. ඒ තමයි ප්‍රධාන භූතටි අප්‍රධාන භූතටි. භූතටි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වන්න තමයි ප්‍රධාන භූතටි සහ අප්‍රධාන භූතටි විදිහට. ප්‍රධාන භූතටි විදිහට හඳුනා ගන්න පුළුවන් ඒවා ප්‍රධාන භූතටි විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒක තමයි උතුරු ඇමරිකානු තැටිය, දකුණු ඇමරිකානු තැටිය, ඊට පස්සේ යුරේෂියානු තැටිය, ඊට පස්සේ ඉන්ඩෝස්ට්‍රේලියානු තැටිය, ඊට පස්සේ ඇන්ටාර්ක්ටික් තැටිය, ඊට පස්සේ අප්‍රිකානු තැටිය, උතුරු ඇමරිකානු තැටිය, දකුණු ඇමරිකානු තැටිය, ඉන්දෝ ඕස්ට්‍රේලියානු තැටිය, යුරේෂියානු තැටිය, ඇන්ටාර්ක්ටික් තැටිය, අප්‍රිකානු තැටිය, ඉන්දෝ පැසිෆික් තැටිය. පැසිෆික් තැටිය තමයි ප්‍රධාන. අප්‍රධාන භූතටි වලට ගන්න පුළුවන්. අප්‍රධාන භූතටි වලට ගන්න පුළුවන් ඒවා තමයි කොකෝස් තැටිය, මස්කා තැටිය, කැරිබියානු තැටිය, පිලිපීන තැටිය, ඊට පස්සේ තවගෙන පුළුවන් අරාබියානු තැටිය, පිලිපීන තැටිය, අරාබියානු තැටිය, පිලිපීන තැටිය, පිලිපීන තැටිය. ඔය විදියට අප්‍රධාන භූතටි සහ ප්‍රධාන භූතටි රාශියක් හඳුනා ගන්න පුළුවන්. ප්‍රධාන භූතටි ගත්තාම ප්‍රධාන භූතටි තියෙනවා උතුරු ඇමරිකානු භූතටිය, දකුණු ඇමරිකානු භූතටිය, යුරේෂියානු භූතටිය, ඉන්දෝ ඕස්ට්‍රේලියානු භූතටිය, ඇන්ටාර්ක්ටික් භූතටිය, අප්‍රිකානු භූතටිය, පැසිෆික් භූතටිය. අප්‍රධාන භූතටි වල ගත්ත හැකි
කොකෝස් තැටිය, නැස්කා තැටිය, කැරිබියන් තැටිය, පිලිපින් තැටිය, අරාබියන් තැටිය, පිලිපින තැටිය කියනවා. මේවා ලෝක සිතියමක ලකුණු කරන්නේ. මේ තියෙන්නේ උතුරු ඇමරිකාව, මේ තියෙන්නේ දකුණු ඇමරිකාව. එතකොට මුලින්ම ලකුණු කරද්දී උතුරු ඇමරිකානු භූතැටිය ගත්තාම උතුරු ඇමරිකානු භූතැටිය මුලින්ම දකුණු ඇමරිකානු භූතැටිය ගත්තොත් දකුණු ඇමරිකානු භූතැටිය කියන්නේ දකුණු ඇමරිකානු භූතැටිය මෙන්න මෙහෙම මේ විදිහට මෙහෙම දකුණු ඇමරිකානු භූතැටිය. ඊට පස්සේ උතුරු ඇමරිකානු භූතැටිය. උතුරු ඇමරිකානු භූතැටිය කියන්නේ ini utur Amerika. Ini utur Amerika buta dia. Greenland itu utur Amerika. උතුරු ඇමරිකානු භූතැටියට ගත්තම උතුරු ඇමරිකානු ග්‍රීන්ලන්ත ආදී උතුරු ඇමරිකානු භූතැටියට මේ තියෙන උතුරු ඇමරිකානු භූතැටිය. මේක ප්‍රධාන තැටිය. ඊට පස්සේ මේ තියෙන්නේ දකුණු ඇමරිකානු භූතැටිය. මේකත් ප්‍රධාන තැටියක්. ඊට පස්සේ මේ ප්‍රධාන තැටි දෙක අතර තියෙන තවත් තැටි රාශියක්. එකක් තමයි කැරිබියන් තැටිය තියෙන, නොස්කා තැටිය තියෙන සහ කොකෝස් තැටිය තියෙනවා. නැස්කා තැටිය ගත්තොත් නැස්කා තැටිය කැරිබියන් තැටිය තියෙන මෙතන. මේ ටික කැරිබියන් තැටියට මේ තියෙන්නේ කැරිබියානු තැටි. මෙතන කැරිබියානු තැටිය තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මෙහෙම මේ විදිහට පිටිනවා කොකෝස් තැටිය. මෙතන තියෙනවා කොකෝස් තැටිය. කැරිබියානු තැටිය මෙතන තියෙනවා. ඊට පස්සේ කොකෝස් තැටිය. ඊට පස්සේ නැස්කා තැටිය ගත්තා. නැස්කා තැටිය මේ විදිහට මෙතන මෙහෙම පිටිනවා නැස්කා තැටිය. නැස්කා තැටිය පිටිනවා මේ විදිහට Kemudian naskah tadi. Kemudian ප්‍රධාන භූතය. මේකේ ප්‍රධාන භූතය දෙක තමයි උතුරු ඇමරිකානු තැටිය, දකුණු ඇමරිකානු තැටියයි. ඊට පස්සේ අප්‍රධාන භූත දෙක තියෙන්නේ කැරිබියානු භූතැටිය, කොකෝස් තැටිය, නැස්කා තැටිය කියන තැටි අප්‍රධාන භූතය විදිහට පිළිනවා. ඊට අමතරව තවත් ප්‍රධාන භූතැටියක් මෙයා තමයි මේ විදිහට තියෙන්නේ ත්‍රියානු
ඒකට කියන්නේ වටල ඒකට කියන්නේ පැසිෆික් තැටිය. මේ අයිනියන් තැටියට මොකද කියන්නේ? එතනයි මේකට කියනවා පැසිෆික්. එදින පැසිෆික් තැටිය. ඔය විදිහට තමයි භූ තැටිය කියන්නේ. ඇමරිකානු කලාපය ගත්තොත් ඇමරිකානු කලාප මේ තියෙන උත්තර ඇමරිකානු භූ තැටිය, දකුණු ඇමරිකානු භූ තැටිය, පැසිෆික් භූ තැටිය. මේ භූ තැටි තුන තමයි ප්‍රධාන භූ තැටි තුන. ඊට අමතරව මේ භූ තැටි දෙක තියෙනවා. මෙතන තියෙනවා කැරිබියන් භූ තැටිය තියෙනවා. කැරිබියන් භූ තැටි තියෙනවා. කොකෝස් භූ තැටි තියෙනවා සහ නැස්කා භූ තැටි තියෙනවා. ඊට අමතරව මේ යටින් තව භූ තැටියක් තියෙනවා. ඒකට කියනවා ඇන්ටාර්ක්ටික් භූ තැටි. මෙන්න මේ යටින් මේ යටින් මේ විදිහට මෙහෙම දැන් තව භූ තැටියක් කියනවා. ඒක ප්‍රධාන භූ තැටිය. ඒකට කියන්නේ ඇන්ටාර්ක්ටික් තැටිය. ඔය තමයි දැන් තියෙන ප්‍රධාන භූ තැටිය. ඇන්ටාර්ක්ටික් තැටිය තමයි මේ තියෙන්නේ. දකුණු ඇමරිකානු තැටිය, උතුරු ඇමරිකානු තැටිය, පැසිෆික් තැටිය, ඇන්ටාර්ක්ටික් තැටිය තමයි ප්‍රධාන භූ තැටි හතර විදිහට තියෙනවා. ඊට පස්සේ තව තැටියක් මේ හැරින් තියෙනවා. දැන් තියෙන තව තැටියක් ඊට පස්සේ අනිත් එක තියෙනවා මෙතන තියෙන තැටිය ගත්තොත් ඒ තැටියට කියන්නේ මේ තැටිය. මේ ගත්තොත් මෙහෙම මේ විදිහට තමයි කියන්නේ. මේකට කියන්නේ මේ තියෙන අප්‍රිකානු භූ තැටිය. තත්විශාලක ප්‍රධාන භූ තැටියක්. මේ තමයි භූ තැටිය. ඊට උඩින් පිළිගන්නවා වතන ඉඳ තියෙන යුරේෂියා අප්‍රිකානු භූ තැටිය. ඔය තමයි මේ තැටි සමූහයේ තියෙන උතුරු ඇමරිකානු තැටිය, දකුණු ඇමරිකානු තැටිය, පැසිෆික් තැටිය, ඇන්ටාර්ක්ටිකා තැටිය, මෙතන කැරිබියන් තැටිය, කොකෝස් තැටිය, නැස්කා තැටිය, මෙතන අප්‍රිකානු තැටිය. ඊපස්සේ අනිත් තැටිය ගත්තොත් ඒ තැටික පිටින් මෙහෙම.
තමයි අනිත් පැත්තට යන්නේ. මේ යටින්ම යන්නේ. ඉතින් ඇන්ටාර්ක්ටික් තැටිය. ඇන්ටාර්ක්ටික් තැටිය තියෙනවා. ඊට පස්සේ අප්‍රිකානු තැටිය තමයි තියෙන්නේ. අප්‍රිකානු තැටිය තියෙනවා. ඊට පස්සේ තව තැටියක් ගත්තොත් ආයෙත් නම් යුරේෂියන් තැටිය ගත්තොත් යුරේෂියන් තැටිය. ඉතින් යුරේෂියන් ගැන අප්‍රිකානු තැටිය, යුරේෂියන් ගැන ඇන්ටාර්ක්ටික් තැටිය. ඊට පස්සේ මෙතන මේ විදිහට මේ අතට යනවා. ඉන්දෝ ඕස්ට්‍රේලියන් තැටිය තියෙනවා. අප්‍රිකානු තැටිය, යුරේෂියානු තැටිය, ඉන්දෝ ඕස්ට්‍රේලියානු තැටිය, ඇන්ටාර්ක්ටික් තැටිය. අය මේ කෙළවරින් මෙහෙම යනවා. පැසිෆික් තැටිය. මේ කෙළවරින් යන්නේ. පැසිෆික් තැටිය තමයි කෙළවර යන්නේ. ඔය විදිහට නම් තැටි කියන්නේ. අය මේ තැන මේ විදිහට මෙතන සකස් වෙලා තියෙන අරාබි තැටිය. මෙතන තියෙන අරාබි තැටිය. ඒ විදිහට තමයි බෞද්ධ සම්මුතිය පිළිගන්නේ. නැතිනේ. ඊට පිටින තැටි සමූහයේ මේ සියලුම සටහන් ටික. මේ සියලුම සටහන් ටික හදලා තියෙන්නේ පාඩම් කරන්න විතරයි තියෙන අවශ්‍ය කරුණු ටික දාලා තියෙන්නේ සිටියම් දාලා මේ සිටියම නෝන්නේ මේ සිටියම නේද ඒ නෝට් එකේ සිටියම දාලා තියෙන සිටියම් බලලා ගන්නවා හරි